වසීම් තාජුදීන්ගේ පවුලේ සමාජිකයින් ඔහුගේ මරණය සම්බන්ධයෙන් වන විමර්ශන නැවත ආරම්භ කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රජයෙන් දැඩි ලෙස ඉල්ලා සිටී. ඔවුන් අවධාරණය කරන්නේ වසර 13කට අධික කාලයක් තිස්සේ තම පවුලට යුක්තිය අහිමි වී ඇති බවයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් තාජුදීන්ගේ මාමා සිහිපත් කළේ 2012 මැයි මාසයේදී සිදුවීම වූ අවස්ථාවේදී තාජුදීන් මියගියේ රිය අනතුරකින් බවට පවුලට දැනුම් දුන් බවයි. මෙම සිද්ධිය වූ ස්ථානයට යන විට ඔහු සිටියේ මගී අසුනේ. වාහනයට සිදුව තිබුණේ ඉතාම සුළු හානියක්. එවැනි අනතුරකින් කෙනෙකු මරණයට පත්වීම පුදුම සහගතයි යයි ඔහු ප්‍රකාශ කළේය. එවක නිකුත් කළ මූලික වාර්තාවේ සඳහන් වූයේ තාජුදීන් අධික වේගයෙන් මත්පැන් පානය කර ක්‍රියාදාවනය කර ඇති බවත් අනතුරින් ඇති වූ ගින්නෙන් නිකුත් වූ දුම් ආශ්වාස කිරීමෙන් ඔහු මියගිය බවත්ය. කෙසේ වෙතත් යහපාලන සමයේදී අධිකරණය විසින් පත් කරන ලද අධිකරණ වෛද්‍ය නිලධාරීන් 7 දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් විසින් තාජුදීන්ගේ දේහය නැවත කොටගෙන පරීක්ෂණයක් සිදු කරන ලදී. එම පරීක්ෂණවලින් හෙළි වූයේ මූලික සොයා ගැනීම වලට පටහැනිව තාජුදීන් වද හිංසාවට ලක් කර පසුව පුලුස්සා මරා දමා ඇති බවයි. එම හෙළිදරව්ව නොතකා කිසිදු රජයකින් අපට යුක්තිය ලැබී නැහැ යයි තාජුදීන්ගේ මාමා අවධාරණය කළේය. මෙම වත්මන් රජය අවසානයේදී ක්‍රියාත්මක වී වගකිව යුත්තන්ට දඩුවම් ලබා දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. මෙම ඝාතනයට හේතුව ප්‍රශ්න කරමින් ඔහු තවදුරටත් කියා සිටියේ ඇයි මේක කළේ? ඔහු රග්බි ක්‍රීඩකයෙක් වූ නිසාද? අපට අධිකරණය කෙරෙහි පූර්ණ විශ්වාසයක් තිබෙනවා. නමුත් මේ රජයත් ක්‍රියා කිරීමට අපොහොසත් වූහොත් අනාගතය පිළිබඳ කිසිදු බලාපොරොත්තුවක් ඉතිරි වෙන්නේ නැහැ යනුවෙන්. මෙවැනි තොරතුරු දිනපතා දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.